රයිට් සාදරයෙන් පිළිගන්න හැමෝම මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා දන්නවා පහුගිය දවස්වල තොරතුරු රැසක් ක්‍රැෂ් කළා මේ අස්වැසුම අප්ඩේට් එකක් සිද්ධ කරන්න. එතකොට අපි ඔයාලට කියලා තිබ්බා කලින් මාසවලදී අගෝස්තු මාසේ මේ සම්බන්ධයෙන් ප්‍රතිඵලයක් බලා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඒකට අදාළ රිසල්ට් එක මේ විදිහට සිස්ටම් එකේ අප්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් දැන් ගිහිල්ලා ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකේ නම් එක ගහලා මේක පරීක්ෂා කරගන්න. ඉතින් මම මේකට එන ලින්ක් එක දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එක සහ පළවෙනි කමෙන්ට් එක රයිට්. පළවෙනි කමෙන්ට් එකේ තියෙන ලින්ක් එක ටච් කරන්න. එතකොට මේ වගේ තැනකට එනවා. මෙතන තියෙනවා මේ පහළ ඔයාගේ ඇඩින් නම්බර් ගහන්න කලින් මෙතන මේ ඉහළ තියෙන මේ household reference number කියලා එකක්. මෙන්න මෙතන තියෙන මේ ටික් එක මේ විදිහට ටච් කරන්න. එතකොට එනවා මේ applicant member NIC කෙනෙක්. හැමතිස්සෙම බලන්න මේ ගහදි මේ NIC කෙනෙක් සිලෙක්ට් වෙලා තියෙනවද කියලා අනිවාර්යෙන්. හරිද? ඒක සිලෙක්ට් කරලම මෙතන නම්බරේ ගහන්න. ID නම්බරේ හරියට ගහලා V අකුරක් තියෙනවා. ඒකත් ගහලා කැපිටල් වලින් මෙතන search register කියන එක ටච් කරන්න. ඉතින් ඒ විදිහට ටච් කරාම මෙන්න මේ වගේ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඒරියා එක බලා ගන්න පුළුවන්. දිස්ත්‍රික්කය ඒ අදාළ වසම ඒ සෙට් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ household reference එක මේ HS නම්බරේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ නම්බරේ ඒවා තියාගත්තොත් ඊළඟ පාර එනකොට identity number එක නැතුව අර HS number එක තියෙන මෙන්න මෙතන මේ HS number කියලා තියෙන්නේ reference number එක ඕක ගහලත් එන්න පුළුවන්. ඉතින් identity number එක ගහලා එන්න පුළුවන් නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට ඔය application එකේ නම තියෙනවා. ඉතින් මේක ඔයාගේමද කියලා මේ නමෙන් check කරගන්න පුළුවන්. දුරකථන අංකේ තියෙනවා. ඊට පස්සේ address එක මෙතන තියෙනවා. ඔන්න selected area එක විදියට මේ සමාවෙන්න selected category එක විදියට පුව ඒ කියන්නේ දුප්පත් රුපියල් 10000 නෑ සමාවෙන්න 10500 වෙන්න අන්ත දිනදුනේ පුව කියන්නේ දුප්පත් ඒ කියන්නේ රුපියල් 10000ක් ලබා ගන්න පිරිසේට තමයි මේ විදිහට මෙන්න මේ කෙනා සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සමහරට මේක එහෙම හිටපු කෙනෙක් වෙන්නේ නැති එහෙම නැත්නම් වෙන කැටගරි එකකින් මේකට ආව වෙන්න පුළුවන්. කොහොම හරි ඔයා අදාළ කැටගරි එක දැන් ඔයාලට කීයක්ද ලැබෙන කියන කැටගරි එක මෙතන බලා ගන්න පුළුවන්. පුව කියලා තිබ්බොත් රුපියල් 10000යි එහෙම නැත්නම් 5000යි 10000ක් හෝ 5000ක් වෙන්න පුළුවන්. ඒක අර පවුල් සංඛ්‍යාව අනුව ටිකක් වෙනස් වෙනවා. ඊට පස්සේ ගත්තොත් මෙතන තිබ්බොත් සර්වේ පුව කියලා අන්ත දිලිඳු 10500 එහෙම නැත්නම් 8250 මුදල් දෙක එකක් ලැබෙයි. බොහෝ වෙලාවට 10500 තමයි ලැබෙන්නේ. පවුලින් සංඛ්‍යාව දෙකට වැඩි නම් තමයි ඉදිරිය ලැබෙන්නේ. පවුල දෙන්නෙක් නම් ඉන්නේ 10500න් භාගයක්. මෙතන දැන් පුව කෙනෙක් ගමුකෝ. පුව කියන්නේ 10000ක් නේ. පවුලේ ඉන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් නම් 5000ක් වෙන්න පුළුවන්. පවුල දෙක තුනක් හතරක් වගේ ඉන්නවා නම් 10000ක්. ඒ විදිහට ඒක ඔයා දන්නවනේ ඔයාලට කීයද ලැබෙන්නේ කියලා. ඒ විදිහට බලා ගන්න පුළුවන්. මේක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට සමාන නැති. වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ විශේෂයෙන්ම මෙන්න මෙතන බලන්න account status එක bank account එක verified ද කියලා. මෙතන pending එහෙම නැත්නම් මෙතන error එකක් තිබ්බොත් අනිවාර්යෙන් දැනුවත් කරන්න යදාලා නිලධාරියාව verified කියලා තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. ඒක approve වෙලා තියෙන සල්ලි ටික වැටෙනවා. ඒ වගේම අගෝස්තු මාසෙට දාලා මුදල් සිස්ටම් එකේ අප්ඩේට් වෙලා තිබ්බා. ඉදිරි දවස් දෙක තුන ඇතුළත ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් හෙට සමහරට මුදල් වැටෙයි. හෙට හෝ අනිද්දාට මම මේ වීඩියෝ එක දාන්නේ 5 වෙනිදා. එතකොට 6 හෝ 7 මුදල් වැටෙයි. ඒ වැටිච්ච ගමන් අපි ඔයාලට වීඩියෝ එකක් නැවත අරගෙන එන්නම්. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි දැනුවත් කරන්න ඕන කරලා තිබ්බේ. සිස්ටම් එක තියෙනවා ලින්ක් එක පොඩ්ඩක් ගිහලා චෙක් කරලා බලන්න. ඔයගේ මෙතන එරර්ස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉදිරියේදී කරන්න ඕන දේවල් අපීල් එහෙම දාපුවා තියෙනවා නම් ඒවත් පෙන්නනවා. මතක ඇති මම අර පහුගිය දවස් වලට කිව්වේ අපීල් එහෙම කරන්න අවස්ථාව දෙනවා කියලා. මෙතන අපීල්ස් නෑ මේ. දැන් මේකේ නෑ අපීල්ස් කරලා නෑ. දැන් ඔයාලට මෙතන අපීල්ස් දාන්න පුළුවන්. මේකේ එරර් එකක් තිබ්බොත්. ඒ කියන්නේ ඔයා දැන් මෙතන මේ ඔයාගේ යම්කිසි කැටගරි එකක ඉඳලා ඒක නැති වෙලා හරි මොකක් හරි මේ මෙතන එරර් එකක් මොකක් හරි ඔයාට වෙන්න ඕන ඉති වැරද්දක් වගේ දෙයක් තිබ්බොත් අපීල් එකක් දාගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන කෙනෙක් ඉන්නවා නම් අපීල් එකක් දාගන්න විදිය පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ සම්බන්ධයෙන් උත් ඉදිරියේදී තොරතුරු ගේන්නම්. ඉතින් ওই විදිහට තමයි අද වීඩියෝ එක අවසන් වෙන්නේ. ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඉදිරියේදී හම්බෙමු.